මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පොකුණු තාක්ෂණය ගැන. ඉතින් මම මේ පොකුණු තාක්ෂණය ඔක්කොම කතා කරන්නේ නැති වුණාට මම අද කතා කරන්න යන්නේ පොකුණු තාක්ෂණයේ අපද්‍රව්‍ය යන බැහැර කිරීම යන මාතෘකාව යටතේ තමයි. ඉතින් මේ අතීතයේ පොකුණු භාවිතා කරලා තියෙන්නේ අලංකාර කටයුතු වලට, පානීය ජල පහසුකම් සපයා ගැනීමට, ස්නානය කිරීමට ආදී දේවල් වලට. ඉතින් මේ පොකුණු වල ජලය පානය කරනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් මේ පොකුණු වල තියෙන ජලය පානය කරනවා වගේම ඒ ජලය පිරිසිදු කරන්නත් ඕනි. ඉතින් මේ ජලය අපවිත්‍ර වෙන නිසා අතීත ජනයා විසින් පොකුණු වල පතුලේ පොඩි කුහරයක් හදලා තියෙනවා. ඉතින් මේ කුහරයෙන් තමයි පොකුණේ තියෙන අපවිත්‍ර වෙච්ච දේවල් ඉවත් වෙලා යන්නේ. ඉතින් මේ වගේ ඉවත් වෙලා යන සිදුරු හදලා තියෙන පොකුණු වලට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් කුට්ටම් පොකුණ, රන්මසු වෙන වගේ පොකුණු ගන්න පුළුවන්. ඉතින් පොකුණු වල වගේම මම කලින් වීඩියෝ එකේදී වැවක අංග පිළිබඳ කියලා දුන්නා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කියලා ඇති ඇතුළු වාහනයි පිට වාහනයි පාවිච්චි කරනකොට කුඩා සිදුරු හදලා තියෙනවා එන ජලය වල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසానයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා සියලු දෙනාටම ජය වේවා.